සෑම වසරකම මාර්තු 23 වන දිනයට යෙදෙන ලෝක දෘෂ්ටි මිතික දිනය සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවේ අක්ෂය සත්කාර ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන විෂන් කෙයා ආයතනය මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් කිහිප දෙනෙකු සමගින් විශේෂ සංවාදයකට එකතු වන්නටයි මේ සූදානම් වෙන්නේ. වසර 30කටත් වඩා වැඩි කාලයක් ඉතා උසස් තත්වයේ අක්ෂි සත්කාර සේවා සපයමින් අප සමගේම විශ්වාසය දිනාගත් විෂන් කෙයා ආයතනය අනාගත දක්ෂ දෘෂ්ටි මිතික වෘත්තීය වේදීන් බිහි කරන්නට විෂන් කෙයා ඇකඩමිය හරහා විවිධ වැඩසටහන්ද සංවිධානය කරනවා. ඉතින් අද මෙම ඔප්ටොමෙට්‍රි වෘත්තීය පිළිබඳව එහි වැදගත්කම සහ එහි අනාගතය පිළිබඳ කතිකාවතට අපිත් එක්ක එකතු වෙලා ඉන්න ප්‍රවීණ මඩුල්ල අපි මුලින්ම හඳුනාගමු. ඔප්ටොමෙට්‍රිස්ට් විද්‍යා ජයරත්න, Head of Optometry, Head of Academy, Vision Care Optical Service Private Limited. Optometrist Amila Chandrasekhara, Principal, Vision Care Academy. Optometrist Geeta Vijayaratna, Head, Diagnosis, Mount Lotus Eye and ENT Hospital. Dispensing Optician Dylan Chavi, Vision Care Optical Services Private Limited. මුලින්ම මගේ ප්‍රශ්නය යොමු වෙන්නේ මිස්ටර් විද්‍යාට. මිස්ටර් විද්‍යා, මේ World Optometry Day එක කියන්නේ මොකක්ද? සහ මේ දවසේ අපි සමරන්නේ කවද? ඔව්, අද අපි මේ වැඩසටහන මූලික කරගෙන තියෙන්නේ මේ ඔප්ටොමෙට්‍රි සහ ඔප්ටොමෙට්‍රි ප්‍රොෆෙෂන් එකෙන් සිද්ධ වෙන කාර්යභාරය ගැන වැඩිදුර සමාජය දැනුවත් කිරීමට. එතකොට ඔප්ටොමෙට්‍රි කියලා කියන්නේ සමාජයේ තියෙන ප්‍රයිමරි අයි එක්සැමිනේෂන් එක, ප්‍රයිමරි අයි හෙල්ත් කෙයාර් එක සම්බන්ධව වැඩ කරන වෘත්තීය පිරිසක්. එතකොට මෙයාලා මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ ප්‍රයිමරි ලෙවල් එකේ තියෙන අක්ෂි දෝෂ හඳුනා ගැනීම, ඒවට ප්‍රතිකාර කිරීම සඳහා මඟ පෙන්වීම, ඒ වගේම අස්කන්නාඩි, සිවිකාච ආදී විවිධ පිළියම් සඳහා වැඩ කරන වෘත්තිමය පිරිසක් තමයි මේ ඔප්ටොමෙට්‍රිස්ලා කියන්නේ. 2026 වර්ෂයේදී World Council of Optometry අපිට හඳුන්වලා දීලා තියෙනවා a shared vision with collaboration in global eye health කියන මාතෘකාව යටතේ මේ ඔප්ටොමෙට්‍රි ප්‍රොෆෙෂන් එකේ වටිනාකම සහ ඒ වගේම ඔප්ටොමෙට්‍රිස් කෙනෙක්ගෙන් වෙන සේවාව කොහොමද මේ කමියුනිටි එකට බලපාන්නේ සහ ඒක කොහොමද කාර්යක්ෂම විදියට ප්‍රයෝජනයට ගන්න කියන එක. ඉතින් මේ සම්බන්ධව අපේ ශ්‍රී ලංකාවේ ඉන්න ඒ වගේම ලෝකවාසී සියලුම දෙනාව දැනුවත් කිරීමේ අරමුණක් විදිහට තමයි මේ සාකච්ඡාව ගෙනියන්නේ. මොකද අපිට සංවේදී අවයව පහක් තියෙනවා. ඒකෙන් ඇස කියන එක ඉතාමත් වටිනා කියන සංවේදී අවයව විදිහට අපි හඳුනා ගන්නවා. ඇස සහ ඒ මගින් සංවේදනයක් ලබා දෙනවා පෙනීම කියන එක. ඉතින් අපි හැමෝම අද සතුටින් ඉන්නේ මේ ඇස සහ පෙනීම කියන එකේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය නිසා. ඉතින් මේ වටිනාකම පවත්වාගෙන යන්න උදව් කරන පිරිසක් තමයි මේ ඔප්ටොමෙට්‍රිස්ලා කියලා කියන්නේ. ඉතින් අපි ඉදිරියට සාකච්ඡා කරමු මේකේ තවදුරටත් කොයි වගේද ඔප්ටොමෙට්‍රිස් කෙනෙක් සහ එයාලගේ කාර්යභාරය සම්බන්ධව. ඒ අනුව අපි සරලවම කිව්වොත් මේ වෘත්තීමය දෘෂ්ටිමිතික ශිල්පීන් කියලා කියන්නේ ඔබේ ඇස, ඔබේ පෙනීම ඔබට ආරක්ෂා කරලා දෙමින් දැවැන්ත මෙහෙවරක් ඉටු කරන කොටසක්. ඉතින් මිස්ටර් අපිලා අපි කතා කරමු කොහොමද මේ විදිහේ දෘෂ්ටිමිතික වෘත්තීය වේදිකයෙක් වෙන්නේ සහ කාටද මේ සඳහා අයදුම් කරන්න පුළුවන් සහ මේ සඳහා ඉගෙන ගන්න පුළුවන්. අපි මුලින්ම ඔප්ටොමෙට්‍රිස් කෙනෙක් කියන්නේ කොයි වගේ කෙනෙක්ද කියලා ගත්තොත් එහෙම අපි කියන ඔප්ටොමෙට්‍රිස් කෙනෙක් කියන්නේ හෙල්ත් කෙයාර් ප්‍රොෆෙෂනල් කෙනෙක්ට. ඒ කියන්නේ සෞඛ්‍ය සේවයේ නියුතු වෙන කෙනෙක්ට තමයි ඔප්ටොමෙට්‍රිස් කෙනෙක් කියලා කියන්නේ. එතකොට අපි ටිකක් A level කාලෙට ගියොත් එහෙම අපි දන්නවා A level වලට බයොලොජි කරන සිසුන් කොට්ටාශයක් ඉන්නවා. ඒ වගේම මේ මැත්ස් කරන ශිෂ්‍යයනුත් ඉන්නවා. එතකොට අපි වැඩිපුරම මේ බයොලොජි කරන ශිෂ්‍යයන් ගත්තොත් එහෙම මේගොල්ලන්ගේ හීනයක් තියෙනවා මේ සෞඛ්‍ය සේවාව සඳහා යොමු වීමේ හීනයක්. ඉතින් ගොඩක් දෙනෙක් A level වලට බයෝ කරන්නේ සමහර කෙනෙක් ડોක්ටර් කෙනෙක් වෙන්න, නර්ස් කෙනෙක් වෙන්න. එහෙම නැත්නම් අපි තව සෞඛ්‍ය සේවාවන් ගත්තොත් අපි කියන ෆිසියෝതെරපිස්ට් ඉන්නවා, ඩෙන්ටිස්ට් ඉන්නවා, ෆාමසිස්ට් ඉන්නවා. ඉතින් ඒ වගේ සෞඛ්‍ය සේවාවට අදාළ වෘත්තියක් තමයි මේ ඔප්ටොමෙට්‍රිස් කෙනෙක් කියලා කියන්නේ. ඉතින් එතනදී කෙනෙක් A level වලට බයොලොජි එහෙම නැත්නම් මැත්ස් කියන සබ්ජෙක්ට්ස් කළා. ඔවුන්ට අවම වශයෙන් ඒ ප්‍රධාන විෂයන් වලට හැම එකකටම අවම වශයෙන් S පාස් එකක් S සමර්ථයක් තියෙනවා නම් ඒ කෙනාට අවස්ථාව හම්බෙනවා මේ ඔප්ටොමෙට්‍රිස් කෙනෙක් සඳහා අයදුම් කරන්න. ඉතින් ඔප්ටොමෙට්‍රිස් කෙනෙක් සඳහා අයදුම් කරාට පස්සේ විෂන් කෙයාර් ඇකඩමි එක හරහා ඔවුන්ට අවස්ථාව හම්බෙනවා මේ සෞඛ්‍ය සේවාව සම්බන්ධව දේවල් කිහිපයක් ඉගෙන ගන්න. ඉතින් එතනදී අපි ගත්තොත් බේසික් සයන්සස් ඒ වගේම ඔප්ටොමෙට්‍රි වල
අපිට හම්බෙන මේ ආලෝකය සම්බන්ධව, ඒ වගේම මිනිස් ඇස සම්බන්ධව, ඒ වගේම ඇසේ කොටස් සහ ඒවට ඇතිවන විවිධ ප්‍රශ්න, ඒ වගේම ඇහැ කොහොමද ආලෝකය වැඩ කරන්නේ, වර්තනය හා සම්බන්ධ දෘෂ්ටි දෝෂ ඇතිවන්නේ කොයි වගේද, ඒ වගේ කාරණා රාශියක් අපිට මේ ඔප්ටෝමෙට්‍රි එඩියුකේෂන් එකේදී ඉගෙන ගන්න හම්බෙනවා. ඉතින් ඒත් එක්කම ඔප්ටෝමෙට්‍රි එඩියුකේෂන් එක කියන්නේ මේක නිකන් අපි ලෙක්චර් එකකට වාඩි වෙලා ඉඳලා විභාගෙ ලියලා පාස් වෙන සබ්ජෙක්ට් එකක් නෙමෙයි. මේක පොඩ්ඩක් වෙනස්. ඉතින් අපි ගත්තොත් මෙතන තියරි අපිට ඉගෙන ගන්න තියෙනවා අනිවාර්යයෙන්ම ලෙක්චර්ස් හරහා. ඒ වගේම ප්‍රැක්ටිකල් සෙෂන්ස් අපි ගොඩාක් කරනවා. ඒත් එක්කම විශේෂ වූ දෙයක් තියෙනවා. අපි කියනවා ක්ලිනිකල් ප්‍රැක්ටිස් එක. ඒ කියන්නේ අපි ඔප්ටෝමෙට්‍රිස් කෙනෙක් කරන්නේ මිස්ටර් විද්‍යාර් කලින් කිව්වා වගේ මිනිසුන්ගේ ඇස් එක්ක තමයි වැඩ කරන්නේ. දෘෂ්ටි දෝෂ එක්ක තමයි වැඩ කරන්නේ. එතකොට අපි රියල් ලයිෆ් එකේ කොයි විදිහටද පේෂන්ට්ස්ව බලන්නේ කියන ප්‍රැක්ටිස් එක ඒ ඉගෙන ගන්න කාලය පුරාවටම උන් ගත යුතුයි. ඉතින් ඒ සඳහා විෂන් කෑ ඇකඩමිය හරහා මේ ට්‍රේන් වෙන ස්ටුඩන්ට්ස් ලව ඔප්ටෝමෙට්‍රි ස්ටුඩන්ට්ස් ලව යොමු කිරීමක් සිදු කරනු ලබනවා. එතකොට උන්ගේ ඒ කාල පරාසය තුළ අපි කියන ක්ලිනිකල් ඔබ්සර්වේෂන්ස් ඒ වගේම ඔවුන් දීර්ඝ කාලීනව ඉගෙන ගද්දී සුපර්වයිසර් කෙනෙක් යටතේදී අන්ඩර් සුපර්විෂන් කොහොමද පේෂන්ට් කෙනෙක්ව බලන්නේ කියන එක මේ හරහා ඉගෙන ගන්නු ලබනවා. ඉතින් ඒ වගේ දේවල් තමයි ඔප්ටෝමෙට්‍රි වලදී ඉගෙන ගන්න තියෙන්නේ. ඉතින් අර සෞඛ්‍ය සේවාව සඳහා යොමු වීමට ආශාවක් ඇති කෙනෙක්ට මේ සඳහා ඔබේ ඒ කියන සුදුසුකම් තියෙනවා නම් ඒ කෙනෙක්ට මේ සඳහා යෙදුම් කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේ විෂයට ආසාව තියෙන උනන්දුව තියෙන සහ සුදුසුකම් සපුරපු ඔබට පුළුවන් වන්න දෘෂ්ටිමිතික වෘත්තීයවේදියෙක් බවට පත් වෙන්න. මිස් ගීතා අපි කතා කරමු මේ විදිහට දෘෂ්ටිමිතික වෘත්තීයවේදියෙක් වුණාට පස්සේ ඔවුන්ගේ කාර්යභාරය මොකක්ද කියලා. ඔව් අපි මෙහිදී ඔප්ටොමෙට්‍රිස්ගේ ප්‍රධාන වගකීම් විදිහට ගත්තොත් මූලික අක්ෂි පරීක්ෂාව කියන්නේ ප්‍රයිමරි අයි කෙයා එක්සැමිනේෂන් එක, ස්පෙෂාලිටි ප්‍රැක්ටිස් එක, ඊට අමතරව කමියුනිටි ප්‍රෝග්‍රෑම්ස්, කන්ටිනියස් එඩියුකේෂන් ඇන්ඩ් රිසර්ච්. ඒතර අපි මම තවදුරටත් වැඩි විස්තර කතා කරොත් මේ ප්‍රයිමරි අයි කෙයා එක්සැමිනේෂන් එකේදී අපි මූලිකවම අපේ වගකීම වෙන්නේ අපි වෙත එන රෝගියාගේ දෘෂ්ටිය පරීක්ෂා කිරීම, පෙනුම, විෂන් එක බැලීම. මේකෙදි මූලික කොටස් කීපයක් තියෙනවා. ඉතින් අපි විෂන් එක බලලා ඊළඟ පියවර විදිහට ඇහැ ඇතුලේ තියෙන පටල කියන්නේ දෘෂ්ටි විතානය සම්බන්ධ සංකූලතා තියෙනද, ඊට අමතරව මේ වර්තන දෝෂ සම්බන්ධ අපිට දෝෂ හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා මෙහිදී. ඊට අමතරව අක්ෂි පීඩනය බැලීම, කලර් විෂන් එක පාට සම්බන්ධව අපි බැලුවොත් එහෙම කලර් විෂන් එක පරීක්ෂා කිරීම මේ වගේ මූලික පියවරන් කීපයක් යටතේ අක්ෂි පරීක්ෂාව කරනවා. මේ අක්ෂි පරීක්ෂාවේදී අපි හඳුනාගත්තොත් යම් කිසි දෝෂ වාර්තා වෙනවා නම්, ඒ කියන්නේ වර්තන දෝෂ වෙන්න පුළුවන්, ඇහැ ඇතුලේ තියෙන ලේයර්ස් වල පටලවල තියෙන වෙනස්කම් හඳුනා ගැනීම වෙන්න පුළුවන්. එතකොට එතනින් එහා පියවර විදිහට අපිට අක්ෂි ශල්‍ය වෛද්‍යවරයෙක් වෙත යොමු කිරීම පවා අපිට මේ මූලික අක්ෂි පරීක්ෂාවෙන් පසුව කළ හැකියි. ඊළඟට අපි සූදානම් මිස්ටර් ඩෙලන් වෙත යමු වෙන. මිස්ටර් ඩෙලන් අපි කතා කරමු මේ ඔප්ටිමෙට්‍රි ප්‍රැක්ටිස් එකකදී ඩිස්පෙන්සිං ඔප්ටිෂියන් කෙනෙක්ගේ කාර්යභාරය මොකක්ද කියලා. ඔව් ඩිස්පෙන්සිං ඔප්ටිෂියන් කෙනෙක් කියලා කියන්නේ අයි සර්ජන් කෙනෙක් හරි නැත්නම් ඔප්ටෝමෙට්‍රිස් කෙනෙක් හරි ලබා දෙන ස්පෙක්ටිකල් ප්‍රිස්ක්‍රිප්ෂන් එකකට නිවැරදිව ඇස් කණ්ණාඩියක් තෝරා දෙනු ලබන පුද්ගලයාට. එතකොට ඩිස්පෙන්සිං ඔප්ටිෂියන් කෙනෙක්ගේ ප්‍රධාන කාර්යභාරය අපිට පියවර කීපයක් යටතේ කතා කරන්න පුළුවන්. එහි පළමු පියවර විදියට ගත්තොත් අපි නිවැරදිව අක්ෂි කාචයක් තෝරා දීම. එතකොට අපි කොහොමද මේක තෝරලා දෙන්නේ? අපි කාචයක් තෝරා ගැනීමේදී ප්‍රධාන වශයෙන්ම සැලකිලිමත් වෙන කාරණා කිහිපයක් තියෙනවා. එහිදී මූලිකවම අපිට ඔප්ටෝමෙට්‍රිස් හෝ අයි සර්ජන් විසින් ලබා දෙනු ලබන ප්‍රිස්ක්‍රිප්ෂන් එක ඊට අමතරව පේෂන්ට්ගේ අවශ්‍යතාවය සහ පේෂන්ට්ගේ විෂන් ඩිමාන්ඩ් එක යටතේ අපිට අක්ෂි කාචයක් තෝරා ගැනීමට පුළුවන්. ඊළඟ පියවර විදිහට අපි ගියොත් අපිට නිවැරදි රාමුවක් තෝරා ගැනීමට අවශ්‍ය වෙනවා. නිවැරදි රාමුවක් තෝරා ගැනීම තුළදී අපි පේෂන්ට්ගේ ෆේෂල් පැරාමීටර්ස් ඒ වගේම ෆේෂල් මෙෂර්මන්ට්ස් අනුව නිවැරදි සහ ෆැෂනබල් රාමුවක් සිලෙක්ට් කිරීමත් ඩිස්පෙන්සිං ඔප්ටිෂියන් කෙනෙක්ගේ ඊළඟ කාර්ය විදිහට එනවා. ඊළඟ පියවර විදිහට අපි ගියොත් ඒ තෝරා ගන්න රාමුව සහ කාචයට අදාළ නිවැරදි ඩිස්පෙන්සිං මෙෂර්මන්ට්ස් ටික ගනු ලබනවා. අපි මෙෂර්මන්ට්ස් අරගෙන ඉවර වුණාට පස්සේ ඊළඟ පියවර විදිහට අපි යනවා ඕඩර් ප්‍රොසෙස් එකට. අපි කාච සහ ෆ්‍රේම් එක
ඕඩර් කරනවා. ඕඩර් කරලා ඒක නිවැරදිව හදලා අපි ගාවට නැවත ලැබුණාට පස්සේ අපි එහි ක්වොලිටි එක පරීක්ෂා කිරීමක් කරනවා. නිවැරදි ස්ටෑන්ඩඩ්ස් වලට අනුව අපේ කණ්ණාඩිය අපි යවපු කණ්ණාඩිය සාදා තියෙනවද කියලා බලන්න. ඉන් පසුව අපි කස්ටමර්ට ඩිලිවර් කරන එක කරනවා. ඒ ඩිලිවර් කරද්දී අපි සැලකිලිමත් වෙනවා අපේ ඊට ගාව ඉන්න කස්ටමර් කොහොමද ඒක පාවිච්චි කරන්නේ, ඒක කොහොමද අපි ක්ලීන් කරන්නේ සහ නැවත අක්ෂි පරීක්ෂාවක් සඳහා පැමිණිය යුතු දිනය සඳහන් කරලා සහ ඒ පිළිබඳ අපේ කස්ටමර්ව එඩියුකේට් කරන එක අපි අවසාන වශයෙන් සිදු කරනු ලබනවා. මේක තමයි ඩිස්පෙන්සිං ඔප්ටිෂියන් කෙනෙක්ගේ කාර්යභාරය වෙන්නේ. ඒ විදිහට ඔබට පැහැදිලි වුණේ ඩිස්පෙන්සිං ඔප්ටිෂියන් කෙනෙක්ගේ කාර්යභාරය මොකක්ද කියන එක. අපි නැවතත් සූදානම් මිස් ගීතා වෙත යමු වෙන්න. ස්පෙෂාලිටි ප්‍රැක්ටිස් කියලා අපි විශේෂ දෙයක් ඔබේ කලින් කතා බහේදී සාකච්ඡා කරා. ඒ මොකක්ද? ඔව් අපි දැන් ස්පෙෂාලිටි ප්‍රැක්ටිස් එක ගැන කතා කරොත් අපිට මූලික වශයෙන්ම අවශ්‍ය වෙනවා අක්ෂි ශල්‍ය වෛද්‍යවරයාගේ නිර්දේශයක් ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් අපි වට්ටෝරුවක් කියලා හඳුන්වනවා. මෙහිදී අපිට අපි සමාජයේ බහුලව දකින්න ලැබෙන සමහර ලෙඩ රෝග සම්බන්ධ පරීක්ෂණ අපිට යොමු වෙනවා. ඉතින් දියවැඩියාව සම්බන්ධ සංකුලතා පිළිබඳ පරීක්ෂණ, ග්ලූකෝමාව සම්බන්ධ සංකුලතා සම්බන්ධව පරීක්ෂණ, ඇසේ සුද සම්බන්ධ සංකුලතා පිළිබඳ පරීක්ෂණත් අපිට මෙහිදී කතා කරන්න පුළුවන්. ඊට අමතරව අපිට තියෙන සිවිකාච කන්ටැක්ට් ලෙන්සස් මේ සම්බන්ධ සේවාවනුත් ඔප්ටෝමෙට්‍රිස් ගේ කාර්යභාරය යටතේ ස්පෙෂාලිටි ප්‍රැක්ටිස් එක යටතේ අපිට කතා කරන්න පුළුවන්. වර්තන දෝෂ වලටත් අදාළව අපි මේ සිවිකාච ලබා දෙනවා. ඊට අමතරව low vision aids දෘෂ්ටිය අඩු, පෙනුම අඩු සහ කණ්ණාඩියකින් පෙනුම වැඩි කළ නොහැකි කට්ටියට අපි ලබා දෙනවා මේ low vision aids. ඊට අමතරව වපර සම්බන්ධ සංකුලතා සම්බන්ධව අපි කරනවා ස්පෙෂල් ටෙස්ට් එකක්. ඕතොප්ටික් ඉවලුවේෂන් කියලා අපි මෙහිදී සඳහන් කරනවා. ඊට අමතරව දෘෂ්ටිය වැඩි කරන්න කියන්නේ අඩු පෙනුම තියෙන පොඩි බබාලගේ හෝ අපි සාමාන්‍යයෙන් ඒජ් ලිමිට් එකක් නැහැ. විෂන් එක වැඩි කරන්න. අපිට ස්පෙෂල් ටෙස්ටිං කීපයක් තියෙනවා විෂන් තෙරපි. විෂන් තෙරපි යුනිට් එකෙන් විෂන් අඩු අයගේ පෙනුම වැඩි කිරීමට ඊට අමතරව අපිට ස්පෝර්ට් විෂන් තෙරපි, ඒ කියන්නේ විෂන් අඩු අයගේ ක්‍රීඩා සම්බන්ධව විෂන් ක්‍රීඩා කරන අයගේ විෂන් අඩුයි නම් ඒගොල්ලන්ගේ විෂන් එන්හාන්ස්මන්ට් එකට විෂන් තෙරපි අපිට වෙනම ලබා දෙන්න පුළුවන් ස්පෝර්ට් විෂන් එක හරහා. ඊට අමතරව ඩ්‍රයි අයි ඉවලුවේෂන් එක, මයෝපිය ඇසෙස්මන්ට්. අපි මයෝපිය ඇසෙස්මන්ට් කියලා සඳහන් කරනවා අපි සාමාන්‍යයෙන් අපි අවිදූර දෘෂ්ටිකත්වය කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ අපි සාමාන්‍ය මයිනස් ලෙන්සස් යූස් කරන ටිකක් ප්‍රෙස්ක්‍රිප්ෂන් එක අපිට මුල් අවදියේ හඳුනාගත්තාන් පස්සේ ඒක නැවත වර්ධනය වීම අඩු කර ගැනීමට මේ මයෝපිය ඇසෙස්මන්ට් එක අපි කරලා ඉවර වෙලා ඊට අදාළව සොලියුෂන්ස් වලට අපිට යන්න පුළුවන්. ඩ්‍රයි අයි ඉවලුවේෂන් කියලා සඳහන් කරා ඒක අපේ ඇසේ තියෙන කඳුළු ස්තරයේ අඩුවීමක් සම්බන්ධව කරන පරීක්ෂණ. මේ වගේ බොහෝ සේවාවන් රැසක් මේ ස්පෙෂාලිටි ප්‍රැක්ටිස් එක යටතේ අපිට කතා කරන්න පුළුවන්. ඔප්ටිමෙට්‍රි අධ්‍යාපනයට ආසාවක් දක්වන උනන්දුවක් දක්වන කෙනෙක් ඇයි මේ විෂන් කියා ඇකඩමි එකත් එක්කම සම්බන්ධ වෙන්න ඕනි කියන කාරණාව මිස්ටර් අපෙල අපි කතා කරමු. ඔව්. අපි විෂන් කෙයා ආයතනය ගත්තොත් එහෙම විෂන් කෙයා ආයතනය තමයි මේ දකුණු ආසියාවේ අපි කිව්වත් ලොකුම ඔප්ටෝමෙට්‍රි ප්‍රැක්ටිස් එක විෂන් කෙයා ආයතනයේ සතුව පවතිනවා. ඒතකොට විෂන් කෙයා ඇකඩමි එක මේ විෂන් කෙයා ආයතනයේම এডুকেෂන් ආම් එක විදිහට කටයුතු කරනවා. ඒතකොට විෂන් කෙයා ආයතනයේ පවතින මේ මොඩර්න් ටෙක්නොලොජිස් අපි ගත්තොත් ස්ටේට් ඔෆ් ආර්ට් ෆැසිලිටීස් වලට මේ ස්ටුඩන්ට්ට එක්ස්පෝස් වෙන්න හැකියාව ඔවුන්ට හම්බ වෙනවා විෂන් කෙයා ඇකඩමි එක හරහා ට්‍රේන් වෙන ඔප්ටෝමෙට්‍රි ස්ටුඩන්ට්ස්ට. ඉතින් ඒත් එක්කම අපි ගත්තොත් විෂන් කෙයා ඇකඩමි එකට මේ ඔප්ටෝමෙට්‍රි এডুকেෂන් සම්බන්ධව ඉතාමත් ලොකු හිස්ටරි එකක් තියෙනවා. අවුරුදු 18ක වගේ කාලයක් අපි ඔප්ටෝමෙට්‍රි এডুকেෂන් එක කරනවා. මේක අපි මුලින්ම පොඩියට ඉන්හවුස් ට්‍රේනින් ඉන්ස්ටිටියුට් එකක් විදිහට තමයි පටන් ගත්තේ. නමුත් අද වෙනකොට ගොඩක් ඩිප්ලෝමාස් ඒ වගේම සර්ටිෆිකේට්ස් මම කිව්වොත් අපි ඔප්ටෝමෙට්‍රි වල තව සබ් ස්පෙෂැලිටිස් ඩිප්ලෝමා ඉන් ඔප්ටෝමෙට්‍රි ප්‍රෝග්‍රෑම් එක, ඒ වගේම ඩිස්පෙන්සිං ඔප්ටිෂියන් ප්‍රෝග්‍රෑම් එක, ඒ වගේම විෂන් තෙරපි ප්‍රෝග්‍රෑම් එක, ඒ වගේම තවත් ඔප්ටෝමෙට්‍රි වලින් තවදුරටත් ඉගෙන ගැනීමේදී අපිට හම්බෙන ඕතොප්ටිස් ඩිප්ලෝමා ඉන් ඕතොප්ටිස් කියන ප්‍රෝග්‍රෑම් එක. ඉතින් අපි මේ ඔප්ටෝමෙට්‍රි වලින් පොඩ්ඩක් එහාට ගියොත් ශ්‍රවණය සම්බන්ධව සර්ටිෆිකේට් ඉන් ඔඩියෝමෙට්‍රිෂියන් ප්‍රෝග්‍රෑම් එක. ඒ කියන ගොඩාක් ප්‍රෝග්‍රෑම්ස් ඩිප්ලෝමා සහ සර්ටිෆිකේට් ප්‍රෝග්‍රෑම්ස් අපි කන්ඩක්ට් කරමින් යනවා. ඒත් එක්කම අපි තවදුරටත් මේක තව උසස් අධ්‍යාපනය සඳහා ඩිග්‍රී ලෙවල් මාස්ටර්ස් ලෙවල් සඳහා අපි දිගින් දිගටම ප්ලෑන් කරමින් ඒවා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ වගේම තමයි අපි ඉන්ස්ටිටියුට් එකක් විදිහට ගත්තොත් එහෙම අපි මේ ලංකාවේදී අපි මුලින්ම ගත්තොත් අපේ විෂන් කෙයා ඇකඩමි එක
තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව අපි කියන Tertiary and Vocational Education Commission එක යටතේ ලියාපදිංචි වෙච්ච සහ රෙජිස්ටර් වෙච්ච ආයතනයක්. ඒත් එක්කම අපි ලංකාවේ ඔප්ටෝමෙට්‍රි සඳහා වෙන කවුන්සිලය Ceylon Council of Optometry and Orthoptics කියන කවුන්සිලේ අපි සමාජිකයෙක් විදිහට කටයුතු කරන. ඒත් එක්කම අපි ගෝලීය වශයෙන් ගත්තොත් Associations of Schools and Colleges of Optometry ASCO කියන ආයතනයේ අපි සමාජිකයෙක්. ඒත් එක්කම අපි Asian Pacific Optometry Council තවත් සමාජිකයෙක්ව අපි කටයුතු කරනවා. ඒත් එක්කම අපි ගෝලීය වශයෙන් ගත්තොත් මේ World Council of Optometry මේ ගෝලීය ඔප්ටෝමෙට්‍රි කවුන්සිලේ ඇෆිලියේටඩ් මෙම්බර් කෙනෙක් විදිහට අපි වැඩ කටයුතු කරගෙන යනවා. ඒත් එක්කම මේ මම කියන්න ඕනේ විශේෂයෙන්ම අපි මේ විෂන් කේර් ඇකඩමිය තමයි ලංකාවේ එකම ISO තත්ත්ව සහතිකයලත් ඔප්ටෝමෙට්‍රි ඉන්ස්ටිටියුෂන් එක. ඉතින් ඒ අපි සපයන මේ සියලු ෆැසිලිටීස් ඒ වගේම අපේ ටෙක්නොලොජිස් සහ එඩියුකේෂන් සිස්ටම් එකට තමයි අපිට මේ ISO සහතිකය හම්බෙලා තියෙන්නේ. ඉතින් මේ සියල්ල කැටි කරගෙන තමයි අපි ඔප්ටෝමෙට්‍රි ස්ටුඩන්ට්ස්ලට මේ කියන ට්‍රේනින් එක දෙන්නේ. ඉතින් ඒත් එක්කම අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපි ක්ලාස්රූම් ලෙක්චර්ස් විතරක් නෙමෙයි ක්ලිනිකල් කම්පෝනන්ට් එක ඒ වගේම සම්පූර්ණයෙන්ම මේ එඩියුකේෂන් එක ඉවරුණාට පස්සේ එයාව ජොබ් රෙඩි ස්ටුඩන්ට් කෙනෙක් විදිහට එහෙම නැත්නම් කම්පිටන්සි බේස් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට තමයි මේ ස්ටුඩන්ට් මේ අපේ ඇකඩමික හරහා ට්‍රේනින් එක ලබා දෙන්නේ අපි. ඒත් එක්කම අපි කියන්න ඕනේ ඔප්ටෝමෙට්‍රි ස්ටුඩන්ට්ස්ලට අපි අවස්ථාව ලබා දෙනවා රිසර්ච් කම්පෝනන්ට් එකට. ඒකදී අපි කියන්න ඕනේ අපි ලෝකලි ඒ වගේම ඉන්ටර්නැෂනලි ඔප්ටෝමෙට්‍රි සිම්පෝසියම්ස් වලට අපේ ස්ටුඩන්ට්ස් සහභාගී වෙනවා. ඔවුන්ගේ රිසර්ච් ප්‍රසන්ට් වෙනවා සහ අපි කියන රැන්ක් ජර්නල්ස් වල අපේ ඔප්ටෝමෙට්‍රි සම්බන්ධ මැන්ස්ක්‍රිප්ට් පේපර්ස් මේ වෙනකොට පබ්ලිෂ් වෙලා තියෙනවා. ඉතින් මේ සියල්ල එක්ක තමයි විෂන් කේර් ඇකඩමි එක හරහා ඔප්ටෝමෙට්‍රි එඩියුකේෂන් එක ලබා දෙන්නේ. ඉතින් ඒක එඩියුකේෂන් එකෙන් එහාට ගිහිල්ලා ඔප්ටෝමෙට්‍රිස් කෙනෙක්ව අර ගීත කිව්වා වගේ ස්පෙෂැලිටි ප්‍රැක්ටිස් වලට නැත්නම් ඔප්ටෝමෙට්‍රි ප්‍රැක්ටිස් එකට ලෑස්ති කරන ට්‍රේනින් එකක් විදිහට තමයි අපි විෂන් කේර් ඇකඩමි එක හරහා මේ එඩියුකේෂන් එක ලබා දෙන්නේ. ඉතින් ලංකාවේ තියෙන ඔප්ටෝමෙට්‍රි සඳහා නම්බර් 1 ඉන්ස්ටිටියුට් එක විදිහට අපි විෂන් කේර් ඇකඩමි එක හඳුන්වන්න පුළුවන්. ඒ විදිහට අපි කතා කළේ ඔප්ටිමෙට්‍රි අධ්‍යාපනයට උනන්දුව දක්වන ආසාව දක්වන ඔබ ඇයි විෂන් කේර් ඇකඩමි එක්ක සම්බන්ධ වෙන්න ඕනි කියන කාරණාව සහ ඒ තුලින් ඔබට එකතු කරන අගනාකම් සහ වටිනාකම් ගැන. මිස්ටර් විද්‍යා අපි කතා කරමු කොහොමද මේ සඳහා උනන්දුවක් දක්වන ශිෂ්‍යයන් විෂන් කේර් ඇකඩමි එකත් එක්ක සම්බන්ධ වෙන්නේ සහ එතනින් එහාට විෂන් කේර් ආයතනය තුලින් ඔවුන්ගේ කරියර් ඩෙවලොප්මන්ට් එකට කොහොමද සම්බන්ධ වෙන්නේ කියන කාරණාව. ඔව් අපි මේ අවස්ථාවේදී දැන් මේ වැඩසටහන බලාගෙන ඉන්න හැමෝටම අවස්ථාවක් කරගන්න පුළුවන්. ඔයාලගේ අධ්‍යාපන සුදුසුකම් විදිහට A level bioscience හරි math science හරි කරලා ස්පාස් 3ක් තියෙනවා නම් අමිල පැහැදිලි කරපු විදිහට විෂන් කේර් ඇකඩමි එකට ඇප්ලයි කරන්න පුළුවන්. අපිට අවුරුද්දක ඉන්ටේක් එකක් තියෙනවා. හැම අවුරුද්දෙම අපි ස්ටුඩන්ට් ඉන්ටේක් එකක් තියෙනවා. ඒ මගින් අපේ විෂන් කේර් ඇකඩමි එකේ ට්‍රේනි ඔප්ටෝමෙට්‍රිස් කෙනෙක් විදිහට මේ ඇකඩමික් පාත් එක ස්ටාර්ට් කරන්න පුළුවන්. එතකොට ඒ කන්ටිනියස් එඩියුකේෂන් එකේදී ෆුල් ටයිම් එඩියුකේෂන් එකෙන් පස්සේ සාර්ථකව කම්පිටන්ට් වෙච්ච ඔප්ටෝමෙට්‍රි ස්ටුඩන්ට් කෙනෙකුට අපි යාව එම්ප්ලොයි කෙනෙක් විදිහට සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම යාව විෂන් කේර් ආයතනයේ ඔප්ටෝමෙට්‍රිස් කෙනෙක් විදිහට සේවය කිරීමේ අවස්ථාව අපි ලබා දෙනවා. ඒතර විෂන් කේර් ඇකඩමි එකේ කෝස් එකෙන් පස්සේ අනිවාර්යයෙන් ජොබ් එකක් කරන්න පුළුවන් විෂන් කේර් එකේ ඔප්ටෝමෙට්‍රිස් කෙනෙක් විදිහට. එතකොට ඒ විදිහට ඔප්ටෝමෙට්‍රිස් කියන වෘත්තිය පටන් ගත්තට පස්සේ අර ගීත එක්ස්ප්ලেইন කරපු විදිහට ඒ විවිධ විශේෂිත ඒරියා හරහා විශේෂිත ප්‍රැක්ටිස් හරහා ස්පෙෂල් ප්‍රැක්ටිස් හරහා ඩයග්නොස්ටික් ටෙස්ට් සම්බන්ධ වැඩිදුර තමන්ගේ ශේෂ්ත්‍රය පුහුණු කිරීම හෝ නැත්නම් කන්ටැක්ට් ලෙන්ස් ප්‍රැක්ටිස් එක. ඒ කියන්නේ සිවිකාච සම්බන්ධ වූ අවශ්‍යතා සේවාවන් සපයන ඔප්ටෝමෙට්‍රිස් කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලෝ විෂන් ප්‍රැක්ටිස් එකේ ඉන්න කම්පිටන්ට් ඔප්ටෝමෙට්‍රිස් කෙනෙක් වෙන්න පුළුවන්. ලෝ විෂන් ප්‍රැක්ටිෂනර් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔප්ටෝමෙට්‍රි ක්වොලිෆිකේෂන් එක ගත්තට පස්සේ ඕතොප්ටිස් කෙනෙක් වෙන්නත් පුළුවන්. එයාලා වපරය සම්බන්ධව නැත්නම් පොඩි ළමයිගේ දෘෂ්ටිය සම්බන්ධ විශේෂයෙන්ම වැඩ කටයුතු කරන පිරිසක්. ඒ වගේම තමයි කමියුනිටි ඔප්ටෝමෙට්‍රි. අපේ මේ සමාජයේ ඉන්න අපේ සේවා අවශ්‍යතාවන් තියෙන සේවා අවශ්‍යතාවන් තියෙන පුද්ගලයන් දැනුවත් කිරීම සම්බන්ධව ඉන්න කමියුනිටි ඔප්ටෝමෙට්‍රිස් කෙනෙක් වෙන්න පුළුවන්.
ඒ වගේම විෂන් කියා ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා නැත්නම් ඒකේ මැනේජ්මන්ට් පැත්තට සම්බන්ධ වීමේ අවස්ථාව තියෙනවා ඔප්ටොමෙට්‍රිස් කෙනෙක් විදිහට. ඒත් එක්කම කවුරු හරි කැමති නම් මේ ඇකඩමික් පැත්තට ඔප්ටොමෙට්‍රි එඩියුකේෂන් එකට ඒ වගේම මේ සම්බන්ධව සිදු කරන පර්යේෂණ රිසර්ච් වලට මොකද ඔප්ටොමෙට්‍රි ඉන්ඩස්ට්‍රි එකේ growth එකේ තියෙන ඔප්ටොමෙට්‍රිස්ලා විසින්ම කරන රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් මත. ඉතින් කවුරු හරි කැමති නම් නව නිෂ්පාදන නව නිපැයුම් හඳුන්වා දෙන්න ලෝකයට එහෙමනම් මේක හොඳ අවස්ථාවක් වෙනවා එයාලගේ අනාගත සිහිනේ සැබෑ කරගන්න. ඒතර මේ විදිහට සෞඛ්‍ය ශාස්ත්‍රයේ හොඳ පිළිගන්න වෘත්තියක් විදිහට ඔප්ටොමෙට්‍රිස් කෙනෙක්ගේ කාර්යභාරය ඉෂ්ට කරන්න පුළුවන්. ඒ වගේම මේ ඉන්න සියලුම දෙනාටම සේවාවක් සපයන්න පුළුවන් වෘත්තියක් තමයි මේ ඔප්ටොමෙට්‍රිස් කියන්නේ. ඒකෙදි වෛද්‍ය ශාස්ත්‍රයේම පුද්ගලයින්ට නැත්නම් නීති ශාස්ත්‍රයේ වේවා නැත්නම් ගුරු වෘත්තියේ වේවා කුෂිකර්මයේ වේවා දීවර කර්මාන්තයේ නැත්නම් මේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ ඕනම ශාස්ත්‍රයක ඉන්න පුද්ගලයෙකුට සේවාවක් සපයන්න පුළුවන් වෙන මේ යුනික් ප්‍රොෆෙෂන් එකක් තමයි මේ ඔප්ටොමෙට්‍රි කියන්නේ. ඉතින් මේ සාකච්ඡාව තුළින් අපි අරමුණ වෙන්නේ ඔප්ටොමෙට්‍රිස් කෙනෙක් කියන්නේ කවුද? ඔප්ටොමෙට්‍රිස් කෙනෙකුට කරන්න පුළුවන් මොකද්ද? එයාලගේ කැරියර් growth එකක්, future dream job එකක් විදිහට කරගන්නේ කොහොමද? ඒ සේරම මේ World Optometry Day කියන මාර්තු 23 වෙනිදාට යෙදෙන ඒ දවස මූලික කරගෙන අපේ සමාජයේ දැනුවත් කිරීමක් තමයි අපි දැන් මෙතනින් කරන්නේ. ඒ විදිහට මේ වැඩසටහන අහන හැමෝටම පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ ඔප්ටොමෙට්‍රිස් කෙනෙක් කියන ප්‍රොෆෙෂන් එකට ඇතුළත් වෙලා තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න. ශ්‍රී ලංකාවේ අක්ෂි සත්කාර ශාස්ත්‍රයේ ප්‍රමුඛයා විෂන් කියා අද ශාස්ත්‍රීය ප්‍රවීණයන් එක්ක එකතු වෙලා මේ කතිකාවත සංවිධානය කළේ මාර්තු මාසේ 23 වෙනිදාට යෙදෙන මේ දෘෂ්ටිමිතික වෘත්තීය වේදින්ගේ දිනය වෙනුවෙන් ඔවුන්ගේ වැදගත්කම ඔවුන්ගේ වටිනාකම කොහොමද සහ ඔවුන්ගේ අනාගතය තීරණය වෙන්නේ කොහොමද කියන කාරණාව කතා කරන්න. ඒ වගේම මේ වෙනුවෙන් සිහින දකින ඔබ කොහොමද විෂන් කියා ඇකඩමි එකත් එක්ක සම්බන්ධ වෙන්න ඕනි කියන කාරණාව සම්බන්ධයෙන්. ඉතින් විෂන් කියා ඇකඩමි එකත් එක්ක එකතු වෙලා මේ ඔප්ටිමෙට්‍රි අධ්‍යාපනය ලබාගෙන මේ දවන්ත මෙහෙවරට එක්වන්නට ඔබට ආරාධනා කරමින් අදට කතිකාවත මේ විදිහට නිමා කරනවා. මේ කතිකාවතත් එක්ක එකතු වෙලා ඔබගේ වටිනා අදහස් දක්වපු ඔබ සමට බෙහෙවින්ම ස්තුතියි.